P 90 කියන්නේ percentage 90නේ. ඒ කියන්නේ 90 බෙදීම 100 කියන එකනේ percentage 90ක් කියන්නේ 190 කියන එක අපිට මෙහෙම ලියන්න පුළුවන්. ඒක ගුණ කරනවා සම්පූර්ණ දත්ත ගන්න. සම්පූර්ණ දත්ත 50යි. ඊට පස්සේ අපි බලනවා මෙතන කීවෙනි ළමයාද කියලා එක්කෙනා percentage 90 කියන තැන මුලින්ම ඉන්න ළමයා කවුද කියලා හොයන්න. ඒ ළමයා කලින් විදිහට බලපුවම අපිට එනවා 2.45 වෙන ළමයා. 45 වෙන කෙනා තමයි අපිට ඕනේ. ඕන් දැන් ආයෙත් හරි. දැන් ආයෙත් කිව් ගානක් වගේම තමයි. 45 වෙන ළමයාම තමයි ඕනේ. හරිද? 45 වෙන ළමයා කොහෙද ඉන්නේ කියලා අපි බලන්න. 45 වෙන ළමයා ඉන්නේ 43 නෙමේ 43ට වඩා වැඩි 47. හරිද? ඒ කියන්නේ මේ මෙතන තමයි ඉන්නේ 45 වෙන ළමයා. ඒ විදිහට හොයන්නත් පුළුවන්. හරිද? 45 වෙන ළමයා මෙතන හිටියට ඊට යටින් ඉන්න ඔක්කොම 43 දෙනෙක්. මං කෙලින්ම කරලා දානවා මේ 45න් යට ඉන්න ඔක්කොම අඩු කරලා දාන්න. හරිද? යට ඉන්න මේ මෙතනින් යාට පල්ලයට ඉන්න ඔක්කොම ළමයි ටික අඩු කරලා දාන්න. කීයද? දෙන්නේ. දෙන්නෙක්ගේ ගාන තමයි දැන් මට ඕනේ. දෙන්නෙක්ගේ ගාන මට ඕනි වුණාට පොඩි අවුලක් තියෙනවා. දෙන්නෙක්ගේ ගාන මට ඕනි වුණාට මොකක්ද අවුල? දෙන්නෙක්ගේ ගාන මට ඕනි වුණාට මම දන්නේ එක්කෙනෙක්ගේ ගාන කොච්චරද කියලා. එක්කෙනෙක්ගේ ගානෙන් මේක ගුණ කරොත් දෙන්නෙක්ගේ ගාන එනවා. මම කලින් කිව්වා එක්කෙනෙක්ගේ ගාන දාන්න අපි කොහොමද හොයාගන්නේ කියලා. දෙන්නෙක්ගේ ගාන ගුණ කරන්න නම් එක්කෙනෙක්ගේ ගාන කියන්නේ මේ සම්පූර්ණ මේකේ පළල. පළල 5යි. ඒ 5 දෙනා අතර කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. 5 දෙනා මෙතන හිටියට මෙතන කී දෙනෙක් ඉන්නවද? කලින් ගාන පොඩි අවුලක් F එක 4යි. මම කලින් 6ද කොහෙද වරන් මෙතන මේ තියෙන්නේ මේ 90 කෙලීම ඉස්සරහට ආවා මෙතන ඉන්නේ 4නේ. ඒ 4ෙන් තමයි බෙදන්නේ. මම කලින් බෙදලා තියෙන වෙන ගානකින්. මෙතන 4ෙන් බෙදුවා. ඊට පස්සේ අපිට මේක ඇතුළට එකතු කරා මේකේ තියෙන රියල් ලිමිට් වල ලෝ බවුන්ඩ් එක. ඒ කියන්නේ 99.5. උන් ওই විදිහට percentage ගානක් දුන්නොත් ඇත්තටම ලේසියි. හරි දැන් 190ක් 110ක් ඒ විදිහට දුන්නොත් ගාන කියුමුලේටිව් එකක් වගේමයි. වෙනසක් නැහැ. හැබැයි ඕකේ දැන් ගාන වෙනස් කරන්න පුළුවන් එකම විදිහ තමයි ලකුණු ගානක් දෙන එක. ලකුණු ගානක් දුන්නා කියන්නේ ඇත්තටම ගාන කන පිට හැරෙනවා. කවුද ගාන? If you student name this scope 100 in the percentage of අයියෝ ඔන්න තියෙනවා ගාන. ඒ ගානකුත් තියෙනවා ඉතින්. ලකුණු 50කට අඩුවේ. ගත්ත අයට මොකද්ද එකක් කරනවා කියන්නේ. දැන් පොඩක් බලන්න ලකුණු 50 කියන එක කෙනා කොතනද ඉන්නේ කියලා. ඇත්තට මේ ගාන තමයි මේක පොඩ්ඩක් අමාරුයි. අනිත් ටික නම් ලොකුවටම නැහැ. දැන් මේක අපි බලනවා 50 කොහෙද ඉන්නේ කියලා. ලකුණු 50 කියන්නේ මේ මෙතනනේ 49.5යි 54.5යි කියන තැන ලකුණු 5 කියන එක කියලා ඉන්නේ. මම මේක දැන් කිව්වොත් හැබැයි ඔයාලට පැටලෙන්න ඉඩ තියෙනවා. පැටලුණොත් ආයෙ මගෙන් පස්සේ අහන්නේ. දැන් මේකේ ගණන් වර්ග ඔක්කොම තියෙන පේපර් එකක් ඒක ඇත්තටම අමාරුයි. දැන් ලකුණු 50 කියන එක නන්නේ මේ මෙතන. 49.5යි 54.5යි. අතර තමයි මේ අපේ මම මොකක් හරි අකුරක් දාන්න මේ. ලකුණු 50. මාක්ස් කියලා ගමුකෝ. මාක්ස් 50 කියන එක නම් මෙතන ඉන්නේ. හරිද? ඉන්න කියලා ගන්න බෑ පැටලෙනවා අරවත් එක්ක. ඉග්නෝර් එක මීනියත් එක්ක පැටලෙනවා. මෙතන y කියලා ගන්නකො. හරිද? ලකුණු
ලකුණු කොහම හරි ඔයා කැමති අකුරක් දාගන්න. ලකුණු 50 ඉන්නේ මෙතන. ලකුණු 50 මෙතන හිටියට දැන් අපෙන් අහනවා මෙයා කවුද කියලා. කොහොමද අපි ඒක හොයන්නේ? හතලිස් නවය දශම පහේ ඉඳන් 5යි. අපි මෙහෙමයි කරන්නේ. හරිද? අපිට ඕනි ලකුණු 50. හරිද? මේ කලින් ගානට වඩා ඇත්තටම මේක වෙනස් නේ. කලින් ගාන පොඩ්ඩක් හිතෙන් අමතක කරන්න. මේ 50න් මම අඩු කරනවා. කීයක් ගන්නවද අඩු කරන්නේ? කලින් අපි එකතු කරා වගේ ගන්නවා. මේක අඩු කරලා දාන්න තියෙන්නේ. ඒ දන්නවද ඒකෙන් අපි අඩු කරන්නේ? හොඳට බලන්නකෝ. ලකුණු 50 ඉන්නේ මෙතන. කලින් වල නම් දුන්නේ අපේ ළමයි ගාන හැමදේම හදාගෙන යන්නේ. දැන් මේකේ තියෙන ලකුණු. ලකුණු ඉන්නේ මෙතන. 50නේ 49.5. හරිද? 49.5 ඉඳන් තමයි 50ට ගිහින් තියෙන්නේ. කලින් එව්වගේ නම් 15 ඉඳන් 12.5 කියලා දුන්නේ මෙතනනේ. 12.5 කියන එක නා ඇත්තටම හිටියේ අපේ CF කොලම් එකේ. හරිද? 12.5 වෙනියා තමයි අපිට ඕනි. එතකොට තමයි අපි යට හිටපු මේ මෙයාලා අඩු කරලා දාලා ඔක්කොම කරලා දැම්මේ. ඒ වුණාට දැන් ඒක නෙමෙයි ඕනි. ගානේ අනිත් පැත්ත. හරිද? ගානේ අනිත් පැත්තෙන් මේ ගාන වෙනස්ම කරලා තියෙන්නේ. කෙලින්ම ගාන දීලා තියෙන්නේ මේ ලකුණුත් එක්ක සම්බන්ධ කරලා. 50 වෙනි ලකුණ. එන්නේ මේ පැත්ත ඇත්තටම දැන් අපිට කලින් හිතපු ඔක්කොම අයින් කරලා දාන්න වෙනවා. 50 තමයි ඕනි. හරිනේ. අපි 50 කියන එක කොහෙන් හරි ලියාගත්තා. ඊට පස්සේ බලන්න මෙයාලගේ කීයේ ඉඳන්ද 50 අපිට හොයාගන්න ලේසි. 49.5න් පස්සේ නේද 50 ගියේ. එතකොට අපි කරන්නේ මේ කලින් වගේම 50 ඉන්න කොලම් එකේ CA අර LL කියලා කිව්ව ලෝ ක්ලාස් ඉන්ටර්වල් කියලා. අපි එකතු කරේ කලින් ගණන් වල. ඒක අඩු කරලා දාන්න ඕනේ මේකේ. 49.5. හරිනේ. දැන් හරි. මෙතන අපිට එනවා දශම 5. ඊට පස්සේ ඉන්නේ දශම 5 අපි ಗುಣ කරන්න ඕනේ. මගේ ෆෝන් එක 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 වෙබෙනවනේ. මෙතන දශම 5 අපි කලින් එකේ නම් අපි එක්කෙනෙක්ගේ ගානේ කොහොමද? විත් එක තමයි අපි F වලින් බෙදුවේ. හැබැයි මේකේ පොඩ්ඩක් අනිත් පැත්ත යන්නේ. මම කියවනේ ගාන අනිත් පැත්ත කියලා. එකතු කරපුවා අඩු කරනවා. හරිද? ඊට පස්සේ මේක වෙන්නේ මේකේ අනිත් පැත්ත. මේකේ එක්කෙනෙක්ගේ ගානේ එන්නේ F බෙදීම W. මොකක්ද ඒ උනේ? කලින් එකේ උඩයට මාරු වුණා. පොඩ්ඩක් ආයෙත් අහගන්නකො. F බෙදීම W. F බෙදීම W කියලා අපිට ආවේ කොහොමද? F කියන්නේ මොකක්ද? ඉන්නවා ළමයි මෙච්චරක්. මම සිංහලෙන් ලියන්නම්කො ළමයි. ඉන්නවා F බෙදීම W. ළමයි ගාන බෙදෙනවා මේකේ මේ පළල කියලා කියන්න. පිට එක පළල කියලා මම ගන්නවා. පිට එක පළල කියලා ගත්තොත් කලින් කරපු එකේ අනිත් පැත්ත උනේ කොහොමද? ළමයි ෆ්‍රීකවන්සි නෑ කලින් කරපු එක මේක. කලින් කරපු එක
එක ළමයෙක්ගේ ගාන ආවා. මේක අපිට ඕනි කලින් එකේ අනිත් පැත්ත. එක ලකුණකට ඉන්න ළමයි ගාන තමයි අපිට ඕනි. හරිද? එක ලකුණකට ඉන්න ළමයි ගාන තමයි අපිට ඕනි. හරිද? ඊට පස්සේ අපිට ඕන නම් 0.5 ගාන හොයාගන්න පුළුවන්. එකෙන් ගුණ කරලා. එක ලකුණකට ළමයි කීයක් ඉන්නවද කියලා අපි කොහොමද හොයන්නේ? මේකේ තියෙනවා ලකුණු ඔක්කොම මේකේ ඔක්කොම ළමයි ඉන්නවා කීයද? ඔක්කොම ළමයි ඉන්නවා මේ ටේබල් එකේ ඔක්කොම ළමයි නම් ගියාම 9 දෙනෙක් ඉන්නවා. හරිද? ඔක්කොම ළමයි නම් 9 දෙනයි. ඔක්කොම ළමයි නම් 9 දෙනයි. ඒකද මම මේ හදාගෙන යන්නේ. ඔව් 9 දෙනයි. ඔක්කොම ළමයි නම් 9 දෙනයි. ඒ වුණාට මොකද? ඔක්කොම ළමයි නම් 9 දෙනෙක් වුණාට මේකේ මට ඉඩ තියෙන්නේ ළමයි 5 දෙනෙක් මේ ලකුණු 5කට විතර. එතකොට මට එනවා එක ලකුණකට ළමයි කී දෙනෙක් පුළුවන්ද කියලා. හරිද? හිතන්නකෝ දැන් මේ 9 තමයි 5න් බෙදුවේ. අර ටේබල් එකේ දැන් මම හිතමු අපි ගත්තා කියමුකෝ 55 59 කියලා මේකත් 50 55 කියලා. එතකොට දැන් මෙතන මේ 55 කියන එකේ කී දෙනෙක් ඉන්නවද කියලා තමයි අපි බලන්නේ. මම අර ගාන තියෙන එකම ගන්නම්. ගාන තියෙන එක 50 57. 50 57. එතකොට මේ 50 කියන ලකුණේ ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා. මේකේ ෆ්‍රීකවන්සි එක 9යි. හරිද? ෆ්‍රීකවන්සි එක 9යි. දැන් මේකෙන් 50 කියන ලකුණේ ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා. කලින් කරපු එකේ අනිත් පැත්ත. එක ලකුණකට ඕනේ ළමයි ගන්න. කියන්නේ 50 කියන ලකුණට ඕනේ ළමයි ගන්න. ඔක්කොම ලකුණු ළමයි 9 දෙනෙක් ඉන්නවා. ඒ වුණාට මට ලකුණු තියෙන්නේ මෙතන 5යි. බලන්න 50 51 52 53 57. එතකොට ළමයි ගාන මෙතන ලකුණු ගානෙන් බෙදුවා. එතකොට මට එනවා එක ලකුණකට ළමයි කී දෙනෙක් එනවද? හරිද? ඒ කියන්නේ මේක 9 බෙදීම 5. හරිද? කලින් කරපු එකේ අනිත් පැත්ත. හරිද? ඊට පස්සේ ඔන්න එක ළමයෙක්ගේ ලකුණු ගානේ හැවලා මෙතන එනවා. හරිද? මෙතනින් අපිට එනවා එක ලකුණකට ඉන්න ළමයෙක්ගෙන් ගුණ කරලා ලකුණු ගානෙන් ගුණ කරාට පස්සේ අපිට මෙතෙන්දි එන්නේ මෙතෙන්ද එන්නේ මෙතෙන්ද ඇත්තටම එන්නේ මේ 0.5ක් ඉස්සරහට වැඩි ඊට පස්සේ 9 බෙදීම 5 කියලා ගත්තා එක ළමයෙක්ට ඕනි ගාන ඊට පස්සේ අපිට එනවා මෙතෙන්ද ඇත්තටම එන්නේ ළමයි වලින් තමයි උත්තරේ එන්නේ හරිද ළමයි වලින් එන උත්තරේ අපි දැන් කරන්නේ අපි කලින් එකතු කරේ මොකද්ද අපි කලින් ගණන් වල නම් LL කියලා එකක් එකතු කරා ඒ කියන්නේ ලිමිට් එකක් තමයි එකතු කරේ මේක මොකද්ද මේ මෙතනින් අඩු කරලා දැම්මනේ අපි ලිමිට් එක ඒතර මෙතනින් අනිවාර්යෙන් එකතු වෙන්න ඕනේ මොකද්ද අපි කලින් ගානේ අඩු කරපු ගාන. ඒ කියන්නේ මොකද්ද? FC below එක. ඒක මෙතනින් එකතු කරලා දාපුවම උත්තරේ හරියනවා. ඒ කියන්නේ මේ 9 ඉඳන් තමයි ළමයි ගානක් ඉස්සරහට පැන්නේ. හරිද? එතකොට මෙතෙන්ද මම ගන්නවා 9. කලින් ගානේ ඒ දෙපැත්ත මාරු වුණා. කලින් තිබ්බ සූත්‍රය පොඩ්ඩක් වෙනස් වුණේ කොහොමද? මෙතන FC below එකනේ තිබ්බේ. FC below එක මෙතෙන්ද ගිහිල්ලා LL කියන එක මෙතෙන්ද ගියේ. හරිද? මම මේ මතක තියාගන්න විදිහක් කියන්නේ. ඊට පස්සේ මෙතන තිබ්බ පිත් එකයි F එකයි F එක උඩට ගියා පිත් එක යටට ගියා. හරිනේ. මම ඔච්චරයි ඒකේ උනේ. එකතු කරලා දැම්ම මාක්ස් ගන්න. මේක කියන්නේ මේක අර කලින් සූත්‍රය නෙමෙයි වෙනම සූත්‍රයක්. මේක අර පොතේ නෑ මේක පොතේ වලට තියෙන අතරම තර්ක කරලා ගන්න කියලා. මේ තර්ක කරලා ගන්න බෑ ඇත්තටම. ඊට පස්සේ මම මේකයි මම අද විනාඩි 30ක් ඉල්ලුවේ මේකට සූත්‍රයක් පොඩ්ඩක් හදාගන්න. මේ විදිහට හදපුවාම මේ උත්තරය ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ 9ට එකතු කරනවා. 0.1 0.1 නම් 0.9යි 9.9.
ළමයි 9.9ක් ඉන්නවා. ලකුණු ළමයි 9.9ක් ඉන්නවා නම් උක ආයෙත් percentage එකක් කරගන්න අපිට පුළුවන්. ළමයි 9.9ක් ඉන්නවා. ඒක අපි percentage එකක් කරන්නේ කොහොමද ඉතින්? percentage එකක් කරන්න හරි ලේසියි. සම්පූර්ණ දත්ත ගන්න මෙතෙන්ද ගත්තා උඩට 100%ද. ඒක එහෙම නෙමෙයි කියන්නේ. සම්පූර්ණ දත්ත ගානේ බෙදුවා 100%න් ගුණ කරනවා. 1 2 18.8. මේක නේද ආව උත්තරේ. කවුරු හරි අදපු කෙනෙක් ඉන්නවද? අදපු කෙනෙක් නැද්ද? මම පොඩ්ඩක් chat GPT එකක් දාලා බලමු. මොකද තමයි කොහොමද උත්තරේ? අයියේ ප්‍රයිමරි අය වෙන විදිහකට හදලා තිබ්බා. එයාලත් ඒක හරිද කියලා හරියටම දන්නේ නැහැ කීවා. හැබැයි උත්තරේ නම් ඕක නෙමෙයි ඇවිත් තිබුණේ. මොකද උත්තරේ? මම ඔයාලට ෆොටෝ එකක් දාන එක හරියද දන්නේ නැහැ. මට පොඩ්ඩක් ආයෙ කියන්න. මේක පොඩ්ඩක් මටත් ඇත්තටම පැටලුණා. මම ඒකයි තව විනාඩි 30ක් ඉල්ලුවේ. මං ගත්ත ක්‍රමේ හරිද දන්නේ මං නිකන් කියන්නවා. මං ගත්ත දැන් අපෙන් කියන්නේ 50ට පල්ලෙහා ලකුණු 50ට පල්ලෙහා ළමයිට ෆීඩ්බැක් දෙනවා කියන්නේ. ඒතර 50ට පල්ලෙහා කියන 50 අයිති වෙන්නේ නැහැනේ. 45ත් 49ත් අතර ළමයි කියන්නේ 40යි 44යි 45ත් 49ත් අතර. ඒතකොට එතන ළමයි ඉන්නවා 4ක් ඉන්නවා. ඒතර 50ට 4යි නම් 100ට ගාන එහෙම නෙමෙයිද? 50ට අඩුනේ. ඔව් 50ට අඩුනේ. ආයෙත් මේ 9 එන්නේ. ඔව් එතකොට මෙතන මේ 50ට නම් 4 දෙනා ඉන්නේ ළමයි. 50ට අඩු ළමයි 4ක් ඉන්නවා. ඒතර 50ට 4යි නම් 100ට ගාන හොයන්න. එතකොට percentage එකනේ අපෙන් අහන්නේ. ඔව් ඒක හරි. නෑ මම මේ 9 දෙනාත් එක්ක තමයි 118.8ක් තියෙන්නේ. ඒ කියන්නේ මම මේ 50ට අඩුවෙන් නෙමෙයි බලලා තියෙන්නේ. 55ට අඩුවෙන් ගන්න. අද 50ට අඩුවෙන් නම් ඉතින් අර ඇත්තටම සූත්‍රය මකුත් කරන්න දෙයක් නෑ. ඒතර 50 අයිති නෑ නේ ඇත්තටම. 50 අයිති වුණොත් තමයි ගාන ඇත්තට වෙනස් වෙන්නේ. පාර සූත්‍රය ඇත්තට පාවිච්චි කරන්න පුළුවන් වෙන ගණන් වලට. මෙතන මම ඇත්තටම හැදුවේ 55 මම හොයපු එක මම කියන්නද? මම හොයලා තියෙන්නේ 55ත් එක්ක 55ට අඩු කට්ටිය. හරිද? ඇත්තටම ඉතින් ඒක අහලා නැහැනේ. ඔතන දීලා තියෙන්නේ 50ට අඩුනේ. ඒතකොට 50 කෙලින්ම අයින් කරලා දානවනේ. 49ත් එක්ක අඩු කට්ටියනේ අපෙන් එන්නේ. 49ට අඩු කට්ටිය කිව්වහම මේ මෙතන. රාෆියා. මේ මෙතන තමයි 4 දෙනෙක් ඉන්නවා. මේක කෙලින්ම ප්‍රතිශතයක් කරන් තියෙන්නේ. මේ ගාන නම් එහෙම කරත් ඇත්තටම ඇති දෙයක් නේ. 4 බෙදීම 50 100න් ගුණ කරන්න තියෙන්නේ. මම ඇත්තටම හිතුවා අර අනිත් විදිය ගානක් කියලා. කෙලින්ම 108යි කියලා එනවා. 4 දෙනාගේ ගාන. මේ අර විදිය ගානක් මට කවුද උදේ එව්වා ඒකයි මම බැලුවේ. උදේ මට ඒ විදිය ගානක් ඇත්තටම ආවා. ඒකයි මම මේ ක්ලාස් එක කරන එක පොඩ්ඩක් වෙලා ගියේ. ක්ලාස් එක නෙමෙයි මේ උප්පිය. ඔය කෙලින්ම හින්දා 50ට අඩු හින්දා ඒ විදිහට තමයි එන්නේ. කොහොමද අයියේ 4යි කියලා ගත්තේ? 4යි කියලා ගත්තේ 50ට අඩුයිනේ. 50ට අඩු ළමයි ගන්න. 50ට අඩුවෙන් ඉන්නේ. පොඩ්ඩක් ඉන්න මම මේ තර මැසේජ් එකක් දාන්න ගියා. මේ 50ට අඩු කියලා ගත්තේ මේ මෙතන බලන්න. මෙතන ඉන්නේ 50ට අඩුවෙන් 3යි 1යිනේ. දත්ත අපේ ඉන්නේ 3යි 1යිනේ 50ට අඩුයි කියලා. ඇත්තට මේ ගානේ නම් ඇත්තට ඉන්නේ මෙහෙම. 3යි 1යි කියන්නේ 4යිනේ. තේරුණාද? 50ට අඩුයි කියන්නේ මේ 49 ඉඳන් කට්ටියනේ. එන්න මේ 3යි 1යි කියන කට්ටිය තමයි. ඒ 4 තමයි මෙතන අපි
4යි කියලා ගත්තේ. මෙතන 3යි මෙතන 1යි. දිලියනවා. මෙතන 3යි මෙතන 1යි තමයි මේ 50යි කියලා ගත්තේ. මම අර අරයපු ගාන ඕනනම් ගෲප් එකට දාන්නම්. ඒ ගාන නම් ඇත්තටම අමාරුයි. කෙලින්ම අර 50 කියන එක දැන් මේකේ ගන්න පුළුවන් ගානක් ඉඳ ඔය විදිහට ඇවිල්ලා තියෙන්නේ. හිතන්නකෝ නිකන් 53කට වගේ අඩුවෙන් දුන්නා කියලා. මම මේ වගේ වෙලාවට තමයි අරක පාවිච්චි කරන්නේ. ඒක ඇත්තටම අමාරුයි. මේ විදිහට කරගෙන ගියොත්. එහෙම එකක් තිබ්බා මට නම් ඒකයි බැලුවේ. කවුද මට ඒක එව්වේ? මොනවාක්ද? හරි. එච්චරයි. මේ ගානේ tie ඒ ගාන නම් එච්චරයි තියෙන මම අර ගාන හෙව්වේ මට මතක නෑ. තව ගානක් මොකක් හරි අදනවද? මේක වැරදි. අජානි මේක ප්‍රයිමරි මේකත් හදන්න. ප්‍රයිමරි එක කොහමද හරි ලකුණු 50ට 64ක් ඇවිල්ලා. මේක වැරදි. මේක කොහොමද අනිත් පැත්ත හරවන්නේ? ඉන්නේ මම තව ගානක් හදන්න කියලා යලා තියෙනවා. අර ප්‍රයිමරි එක නම් කොහොමත් වැරදි. මේ ඔයාලා කොහොම හරි අර සූත්‍රයවත් මතක තියාගෙන යන්න. ඒ කියන්නේ තර්ක කරලා Q1 Q2 Q3 හදන්න බැයි නම් සූත්‍රය මතක තියාගෙන හරි කොලයක ලියාගෙන හරි මතක තියාගෙන ඒක හදලා දාන්න. අර මම දැන් කියපු සූත්‍රය වැඩි හිතන්න එපා. ඒක මේ එහෙම ගානක් දෙන්නේ නැති වෙයි කියලා හිතමු. වෙනනම් කරන්න දෙයක් නැහැ. මේ වගේ ගානක් ආවොත් ඉතින් මටත් එච්චරම තමයි. මේ කීයේ පේපරයක් දන්නේ නැහැ. මට ගානක් ඇවිල්ලා තියෙනවා. 2016. 37 45 46 57. මට අර පුරුද්දට ලියවෙන්නේ මේ විදිහම තමයි. ඔයාලා ලොකු විදිහට ලියනවනේ නේ. 91 99 82 90 81 73. දැන් 90 82 73
මේ විදිහට ඊට පස්සේ ෆ්‍රීකවන්සි එක තියෙනවා 2 6 7 12 6 5 2 මේක පළවෙනියටම අහනවා cumulative frequency column and cumulative අයි 82යි 90යි අතර තියෙන 5 ෆ්‍රීකවන්සි එක. ඔය 6 කියලා දාලා තියෙන මම හිතන්නේ. මේක අනිත් පැත්ත මට අර පුරුදු විදිහටම යන්නේ 2 5 6 12 7 6 2 සමාවෙන්නේ මට මේ විදිහට පොඩ්ඩක් පුරුදු වෙන්නේ නැහැ. මේකතර කලින් ගන්න වගේමයි. පේනවා. ඒක හිතමු. මේකත් කලින් ගන්න වගේමයි. මෙයාලා රියල් ලිමිට් කොලම් එකක් ඇත්තටම අහලා තිබ්බද කියලා මතක නැහැ. අහලා තිබ්බොත් ලියන්න රියල් ලිමිට් කොලම් එක. මේ අතර මේ රියල් ලිමිට් කරන ඉතින් කරන්න තියෙන්නේ මේකෙන් 0.5ක් අඩු කරලා ලිව්වා. පළවෙනි එකෙන් 0.5ක් අඩු කරලා ලිව්වා. ඊළඟ එකට 0.5ක් එකතු කරගෙන ලිව්වා. ඒ විදිහට ලියාගෙන යන්න මේක 81.5යි 89.5යි. 90.5. හරි ඒ විදිහට ලියා යන්න පුළුවන් රියල් ලිමිට් එක නා. රියල් ලිමිට් එක ඉතින් අර ගණන් වල හදන හින්දා මම වැඩි ලිව්වේ නැහැ. මේ මම කියන්නේ cumulative frequency CF කියන එක තමයි මම දැන් ලියන්නේ. කොහොමද CF කියන එක ලියනවා කිව්වේ? හරිද? මුලින්ම යටම තියෙන පොඩි මේකේ අගය මම කිව්වා CF එකේ එතෙන්ද ලියනවා කියලා. දෙක. හරිද? යටම තියෙන එක නෙමෙයි ඉන්නේ. අර පැත්ත මාරු කරලා කොහොම ලිව්වත් තියෙන පොඩි මේකේ අගය ලියුවා. ඊට පස්සේ ඊට උඩ එකේ ගාන එකතු කරලා එතනින් ලිව්වා. ඒ කියන්නේ මෙතන 2ට 6ක් එකතු කරලා ලිව්වා මෙතන 8යි. හරිද? ඊටසේ මේ 8ට මෙතන තියෙන 7 එකතු කරලා ලිව්වා මෙතන. 8ට 7ක් එකතු කරලා මෙතන ලියලා 15යි කියන එක ලියලා. ඊටසේ මේ 15ට මෙතන තියෙන 12 එකතු කරලා. හරිද? 15ට 12 එකතු කරලා 27යි කියලා ලියලා. 24ට මේ 6 කියන එක එකතු කරලා 33යි කියලා ලියලා. 33ට මේ 5 එකතු කරලා 38යි කියලා ලියලා. 38ට මේ දෙක එකතු කරලා 40යි කියලා ලියනවා. බක්ක 40ක් තියෙන ගණනක්ද? හරි. තමයි. ඊට පස්සේ ආය අපේ සමහර ගණන් වල අහනවා CF percentage කියලා. ඒ කියන්නේ cumulative frequency percentage කියලා එකක් අහනවා. ඒ ටේබල් එක හදද්දි මම ඔයාලට කලින් කිව්වා කොහොමද? ඒක නම් ටිකක් ඉඳ තියාගන්න. ඒක හොයන්නේ මෙහෙමයි. මෙතන දැන් අපි ආවේ CF percentage නේ. frequency percentage නෙමෙයි CF. ඒ කියන්නේ මෙතන තියෙන CF ගාන 40. සම්පූර්ණ දත්ත ගාන යටට දැම්මා 100%න් ගුණ කරා. එනවා මෙතන 100%. හරිද? මේ විදිහට මෙතන ඊළ යට එක කරොත් 38 කියන එක දාලා යටට 40 දාලා යටට 100%න් ගුණ කරා. 1.5න් ගුණ කරපුවාම 95ක් එනවා. හරිද? මෙතන 90. හරිද? ඒ විදිහට මේක හැදුවොත් 33 වැඩි කිරීම 100ට යටට ඔක්කොම ළමයි ගාන 40යි 100%න් ගුණ කරා. 1.5 මෙතන එනවා 82.5යි. හරිද? ඒ විදිහට මේකත් ගත්තොත් 27ට 40 උඩ 100ට 100. ඒක කරොත් එනවා 100යි 135යි 135 දෙකෙන් බෙදුවම 87.5යි. හරිද? වර්ධුනක් කියන්නේ නැහැ කොහෙද? සුළු කිරීම වර්ධින්න පුළුවන්. 15 වැඩි කිරීම 100ට 100. මෙතන එනවා 40.
මේකට මේ කපලා ඉතින් සුළු කිරීම නම් 37.5යි. ඊළඟට 120යි ඊට පස්සේ 105යි. ඒකන හදන්නේ 20යි මෙතන එනවා 10යි 10 දෙකෙන් බෙදුවාම 5යි. හරිනේ 20යි 5යිනේ. ඔව් අයියේ. 20යි 5යිනේ ආවේනේ. හරි. percentage එක හැදුවා. මොකක්ද ඔය මම පැත්තකින් ලියා ගන්නම්. ඒ විදිහට ලිව්වා වැරදුනොත් වැඩි හිතන්න එපා. මේ දැන් අපි මේක නම් ඇත්තටම ඉතින් මම නිකන් ලිව්වේ 100% කියන එක. ඒක ඇත්තටම ඕනේ නැහැ. අපි දැන් මේකේ Q1 කියන එක න කොහෙද ඉන්නේ කියලා හොයනවා. කොහොමද මම කිව්වේ Q1 කියන එක න කොහෙද ඉන්නේ කියලා හොයන්නේ? සම්පූර්ණ දත්ත ගාන බෙදනවා 4. හරිද? සම්පූර්ණ දත්ත අපිට එනවා 40ක්. 44න් බෙදුවොත් 10ක් එනවා. බලමු 10 වෙනිය කොතනද ඉන්නේ කියලා තමයි අපි දැන් හොයන්නේ. හරිද? 10 වෙනියා ඉන්නේ මෙතනද? 2 නෙමෙයි. 8ක් ගියත් අපිට 10 වෙනියා හම්බ වෙලා නැහැ. ඊට පස්සේ අපි බලනවා ඊට උඩ එක 15. හරි. මෙතන තමයි අපි 10 වෙනියා ඉන්නේ. 8 වෙනියාගෙන් පස්සේනේ 10 වෙනියා ඉන්නේ. එහෙනම් මෙතන තමයි Q1 ඉන්නේ. අර විදියට හැදුවොත් Q2 කියන එක නෑ ඉන්නේ 20 වෙනියයි. මම මේ ගාන කියවන්නේ නැතුව හැදුවා. Q2 ඕනෙත් දන්නෙත් නෑ. Q2 වෙන්නේ 20 වෙනියනේ. 20 වෙනියා ඉන්නේ මේ 15 අතර නෙමෙයි. මේ මෙතන 20 වෙනියා ඉන්නේ මේ මෙතන Q2. හරිද? Q3 කියන්නේ 30. කොහොමද මම කියුවේ? Q3 කියන්නේ සම්පූර්ණ දත්ත 40යි. ඒක 3ෙන් ගුණ කරලා 4ෙන් බෙදලා. Q3 නේ. 4ෙන් බෙදපු එක 3ෙන් ගුණ කරනවා. එදින්ම 30යි. 30 කියන එක න අපිට එනවා මේ මෙතන. හරිද? Q1 Q2 Q3. එන්නේ තැන් තුනේ ළමයි ඉන්නේ. ඊට පස්සේ දැන් අපි Q1 Q2 Q3 ඉන්න තැන් ටික දානවා. මෙතන Q1 මම මෙතනින් ලියන්නම් මට අර හරි ඉඩ ඕනේ. මෙතන Q3. Q1 මෙතන ඉන්නවා නම් මම මුලින්ම කිව්වේ මොකද්ද? Q1 වල Q1 කියන එක නම් මොකද්ද? සම්පූර්ණ දත්ත ගාන මෙතනින් බෙදලා එන ගාන කියලා මම කිව්වේ. 4ෙන් බෙදලා එනවනේ 10ක්. එතන එනවනේ 10ක් කියලා එකක්. 10ක් කියලා එකක් එනවනේ. මම කිව්වේ 10 වෙනි ඉන්න තැන අපි බැලුවේ. 10 වෙනි අපිට ඕන වුණාට අපිට ඉන්නවා මෙතන යට ඉන්නවා 8 දෙනෙක්. ඒ 8 දෙනා කෙලින්ම අඩු කරලා දාන්න. කියන්නේ මේ යට ඉඳන් ආව 8 දෙනාවම අඩු කරලා දාන්න. හරිද? යට ඉඳන් ආව 8 දෙනාවම අඩු කරලා දාන්න. ඊට පස්සේ මේ යට ඉඳන් ආව 8 දෙනාව අඩු කරලා අපිට දෙකක් කියලා එනවා. හරි. يعني 8 ඉඳන් දෙකක් ඉස්සරහට ගිහින් 9 10. 10 වෙනියා ඉන්නේ මෙතන. ඒක හරි. දෙකක් කියලා අපි හොයාගත්තා. අපිට දැනගන්න ඕනේ එක්කෙනෙක්ගේ ගාන. එක්කෙනෙක්ගේ ගාන දැනගෙන අපි මේකෙන් ಗುಣ කරලා දාපුවම නිකම්ම හරි. එක්කෙනෙක්ගේ ගාන අපිට එනවා මේකේ පළල තියෙනවා කීයක් තියෙනවද පළල? දැන් මේ 37 45 ඊළඟ එක තියෙන 46 ඉඳන් පටන් ගන්න තියෙන 46 54නේ. මේ වගේ එක පළල වලට ඕන නම් ගණන් කරලා හොයන්න පුළුවන් 37 38 39 40 41 42 43 44 45 පළල එනවා 9යි. හරිද? මේ කාට හරි ඉතින් ගණන් කරන්න කම්මැලි නම් 45 කියන එකෙන් 37 කියන එක අඩු කරලා එකක් එකතු කරන්න. එකක් එකතු කරන්නේ මේක රියල් ලිමිට් වලින් නැති හින්දා. හරිද?
රියල් ලිමිට් වලින් තිබ්බනම් එකක් එකතු කරන්නේ. ඒක හිතන්න එපා. ඔයා ගණන් කරලා ගන්න වරදින්නේ නැහැ ගණන් කරලා ගන්න. මෙතන අපි 9යි කියලා පළල ගත්තා මුලින්. හරිද? හරිද? මෙතන 9යි කියලා ගත්තනේ. 9 අපි බෙදනවා කිව්වා. මේකේ පළල අපි බෙදනවා කිව්වා. මොකෙන්ද බෙදනවා කිව්වේ මම පළල? බලලා කියන්න බලන්න මට. පළල 9ක් ආවා. හරිද? මේ දෙක අතර ગેප් එක 9ක් තියෙනවා. කියන්නේ කන්නකො දැන් මේ ලිමිට් එකක් ගත්තොත් මේ කැවෝනි ලිමිට් එකක් ගත්තොත් මේ 9ක පළලක් තියෙනවා. හරිද? ඒ වුණාට බලන්න මේ Q1 එකේ ඉන්න එකේ 7 දෙනෙක් ඉන්නවා. හරිද? Q1 කියලා ඉන්න එකේ 7 දෙනෙක් ඉන්නවා. ඒ වුණාට පළල තියෙන්නේ 9. ඒ කියන්නේ අපි එක්කෙනෙක්ගේ ගාන හොයන්නේ කොහොමද? පළල 9ක් වුණාට ඒකේ අපේ ඉන්නේ 7 දෙනයි. අපිට ඕනේ එක්කෙනෙක්. එතකොට අපි 9 බෙදනවා කෙලින්ම 7ෙන්. හරිද? 9 7ෙන් බෙදනවා කියන්නේ 7නේ එතන තියෙන්නේ. හරි. 9 7ෙන් බෙදලා 2කින් ගුණ කරනවා. එක්කෙනෙක්ගේ ගාන හොයලා 2කින් ගුණ කරපුවම අපිට එනවා හරි. මොන් 10 දෙනාගේ ගාන ආවා හරි. ඒ වුණාට මං කිව්වා එකතු කරනවා කියලා. ඇයි එකතු කරන්නේ? මේ දෙන්න ඉන්නේ හරිද? අපි දැන් දෙන්නෙක් ඉන්නවා කියවනේ. ඒ දෙන්න ඉන්නේ මේ මෙතන ඉඳන් ඉස්සරහට. මේ මෙතන තියෙන 55 ඉඳන් ඉස්සරහට. මම එකතු කරන්නේ ඒ වුණාට 55ක් නෙමෙයි ඉස්සරහට 54.5. අයි 54.5 කියලා ගත්තේ මේක රියල් ලිමිට්. හරිද? යට ඉන්න කෙනාගේ රියල් ලිමිට් එක. ඕක සුළු කරලා හදුවොත් එහෙම ඉතින් කිව්වන්නේ නෝ. සුළු කිරීම ඉතින් අතන මම හැදුවා කියලා ඔයාලට පුරුදු වෙන්නේ. ඔයාලා හදලා පුරුදු වෙන්නේ. ඉතින් ඒකෙන් වේගෙන් හදාලා යන්න. ඔය විදිය ගානක් එනවා ඇත්තේ 57.05ක් වගේ වරදී ඇති. මං සුළු කිරීම ඇත්තටම හදාගන්නේ නැහැ. ඊට පස්සේ ගානේ හානවා කියන හිතමුකෝ කියුට්. ගානේ හානවා කියලා හිතන්න ඉන්ටර්ක්වාටර් රේන්ජ්, සෙමි ඉන්ටර්ක්වාටර් රේන්ජ් කියලා. මොකද්ද මට ඕනි වෙන්නේ එතකොට? Q3 ඕනි කිව්වා මම. Q1 ඕනි කිව්වා. එක දෙකෙන් බෙදුවා. මම Q1 නම් හෙව්වා. ඊට පස්සේ මට ආයෙත් මොකක්ද ඕනි වෙන්නේ Q3. මම මේක Q3 එක කෙලින්ම සූත්‍රයට දාලා හදලා පෙන්නන්නම් Q3 විදි දෙකෙන්ම කරන්න පුළුවන් ඉතින්. කෙලින්ම මේ Q3 එක්කෙනාගේ ලෝ බවුන්ඩ් එක මම කෙලින්ම මෙහෙම ගිහින් ගන්නවා මෙතන 72.5යි. 72.5ට කෙලින්ම එකතු කරනවා. සම්පූර්ණ දත්ත ගාන 40යි. හරි සම්පූර්ණ දත්ත ගාන 40යි.